අපි කතා කරන්නේ වසර ගණනාවක අත්දැකීම් එක්ක. දැනුම් සම්භාරයක් අපේ මාමා ගාව තියෙනවා. අපි තව ගොඩාක් දේවල් මේ වැඩසටහන තුල ගන්නට බලාපොරොත්තු වෙනවා. මාමා දැන් බලන කාලේ අලියතුන්ට ඔය ගමම බෙහෙත් කරන වැඩේ දන්නවනේ නේද? එහෙමයි. කොහොමද අලියතුන්ට ඇති වෙන රෝගාබාධ මොනවද? මොන වගේ කැම බීම වලින්ද රෝගාබාධ ඇති වෙන්නේ? ඒ වගේම ඒවා සුව කරන්නේ කොහොමද? ඒ ගැනත් අපි ඉතින් කතා කරමු නේද මාමේ? හොඳයි. අලින්ද බොහොම ලෙඩ රෝග තියෙනවා මිනිස්සුන්ට වගේම. ඒ ඇස් වලින් කබ ගලනවා, කඳුළු වෙනවා, ඇහි සුද එනවා, බඩේ රුජාව කියලා එකක් හැදෙනවා. බඩේ අඩිස්සියක් කියලා බෙට්ටක් හිර වෙනවා බඩේ. ඒකට අපි ඒ වගේ දෙයක් හිර වෙච්චාම ඒකට කරනවා මේ බේතක් හදලා මේ ඇහි ගානවා අංජනක් ගන්නවා කියලා. කාපු හැටියේ බෙට්ට ගලවලා යනවා. නැත්නම් අත දාලා මේ එඬුරු තෙල් එහෙම දාලා ඒවා ගන්න ඕනේ. නැත්නම් ඒක දවස් ගාණක් තියෙනවා. එතකොට අලියා මැරෙන්න පවා මේවා වෙනවා ඒක සුද්ධ කරේ නැත්නම්. ඒ වගේ දේවල් තියෙන අලින්ගේ පාත රෝගය කියලා එකක් වෙනවා. මේ කකුල් වල හැදෙන්නේ ඒක. ඒක කකුල් නියමයට පිරිසුදු කරනවා නියපොතු කපලා මේ හොඳට සුද්ධ කරලා කුණු අතුල්ලා පොල්ලෙල්ලෙන් සුද්ධලා කරලා බෙහෙත් දාන්න ඕනේ. නැතිනම් අර කුබු ලෑල්ලක් උඩ තමයි ඉස්සර නම් තියන්නේ. ඉතින් නැත්තම් ඔය කජු තෙල් කියලා බේතුත් තියෙනවා. පාත රෝගයට වෙනම හදන බේතුත් තියෙනවා. ඒවා දාලා සුද්ධ කරන්න. ඒක එන්නේ ඉස්සෙල්ලා වැඩි කල් යන්න ඉස්සෙල්ලා මේවා කරන්න වෙනවා. බේත හොඳ කරන්න වෙනවා. ඒ වගේ ලෙඩක් එනවා. එතකොට ওই අලින්ගේ එක එක අඩප්ප, විප්පු, අඩප්ප කික ලෙඩ එනවා. ඒවා හැදුනාම මුණ්ඩ වේදු අල්ලන්න තියෙනවා. සීත ඍතුව, උෂ්ණ ඍතුව කාලෙට බේත් වෙනයි. සීතල බේත් ඒ කාලේ දෙනවා, උෂ්ණ කාලෙට ඒ බේත් දෙනවා. ඉසිවරු ඒ කාලේ කියලා තියෙනවා මේ නිගණ්ඩු පද වලින් බේත් ಜಾති ලියලා තියෙනවා. ඉතින් මේ අලියා උනත් ඉස්සර මේ අලියාගෙන් මිනිස්සෙක් 4 පාරක් මැරෙනවලු දවසකට. ඒ මරණ ටික මේ මරණ වලින් බේරෙන්නවලු ගහන පන්තියේ උදේ ලෙහන්න යනකොට අලියා මුත්‍රා කරලා කතා කරනවා. කුඩු කුඩු ගා. එතකොට තමුන්ගේ අලියා හොඳයි. හොඳ නැත්තම් මෝ හොඬේ හපා ගන්නවාම. හපාගෙන ඉවරලා කන් දෙක පුප්පගෙන එහෙම ඉතින් බලනකොට අපි දන්නවා දැන් අලිය දැන් මෙහෙ කටහඬ ඇහුණත් අලියා පිමිනවා ඇති නම් දන්න මිනිස්සයාගේ. ඉතින් උණ්ඩ ඉවක් කියලා එකක් තියෙනවා ගොඩක්. ගොඩාක් දුරට තියෙනවා දැන් අලියෙක් පල්ලෙහා හරි ඔයේ නානවා නම් මේ හරින් දැන් අල්ලන්න පුළුවන් උණ්ඩ. ඒ හුලකට එනවා අලියෙක් ඉන්නවා කියලා දන්නවා. ඉතින් ওই මිනිස්සයාට වාගෙන මිනිස්සයා ළඟට මොලේ තියෙන අලියට තමයි අලියට කරන්න බැරි වැඩක් නැහැ. දැන් පිටට නැගම කකුලෙන් හැම දෙයක්ම කරන්න පුළුවන්. නිල සාත්‍රය අනුව කොට පටවන්න මම ඉස්සර පාරේ ගල් තලන්නේ අපි අලියගෙන්. ඉස්සර මංගල් 4 දානවා. දාලා තලාන යනවා ටොන් 3ක් බරයි ඒ රෝල කියන එක. ලෝට් රෝදේ වගේ එක ලීයක් ගහලා මේ ගහ වගේ පොල්ලක් දිගට බැඳලා ඒක දංගලා දාලා